කරන්න බෑ කියලා තියෙන්නේ. හරි. ඔව්. අපිට එන්ටර් හරි. අපිට අපිට දැන් ඇත්තට මේක නවත්තන්නයි ඕනකම තිබ්බේ. නමුත් ඒක කරන්න බෑ. ඔයාලා ටිකට් ගොල්ල මේ ඉල්ලීම දෙන හින්දා. කවුරුකත් කැමති වෙන්නේ නැහැ වැඩේට. නමුත් දැන් අපිට ආයෙත් දැන් මේක තව දානවා අපි ඊට පස්සේ කිසිම ප්‍රශ්නයකට වෙන්නේ නැහැ කියලා. සහ මේක කරගියොත් ඊට පස්සේ දවසක ආයෙ දෙන්නේ නැහැ කියලා. දැන් අපිට මේ අර කරගන්න දෙයක් නැති වුණා දැන්. ඒ නිසා අපිට අපිට දවස් 3ක් මේ සිත දෙන්න බෑ. උපරිම දවස් 2යි ප්‍රසංගය කියන්න පුළුවන්. මොකද ගවර්න්මන්ට් එකෙන් ගවර්න්මන්ට් ආයතනයකට මෙහෙම රූල් රෙගුලේෂන් දාලා රෙගුලේෂන්ස් දාලා අපිට ඒවලා තිබ්බට පස්සේ අපි ඒකට තව ටිකක් ප්‍රොමෝට් කරනවා වගේ වෙනවනේ. දැන් අපිට මේක නවත්ත ගන්න බෑ. නමුත් අපි ප්‍රොමෝට් දුන්නේ දෙකට දැන් තුනකට දුන්නොත් තවත් ඊට වඩා මේ ප්‍රශ්නයක් අපේ ආයතනයේ දැන් මේ දෙන එකත් ප්‍රශ්නයක් අපිට වෙලා තියෙන්නේ. මට තාම තේරෙන්නේ නැහැ. මට සමහරවිට මේ තාම තේරෙන්නේ නැහැ අර පැත්තට කොහොමද ඒක ඇත්තට රාජ්‍ය ආයතනයක් කියලා. රාජ්‍ය ආයතන මේ වෙලාවේ මියුසිකල් ෂෝස් තියන්න තමන්ගේ ස්ථානෙ දෙන්න එක වැරදි. රජයෙන් එපා කියලා තියෙනවා.